ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට ඊයේ දිනේ බී කාණ්ඩයේ පැවතුණු තවත් සුවිශේෂී තරගයක් බවට පත් වුණේ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය. ඉතින් මෙම තරගයේ ප්‍රතිඵලය මේ වෙද්දිත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලා දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් කඩළු වටේ සුපිරි ජයග්‍රහණයත් සමගින් ඔවුන් අපරාජිතව සුපිරි 8 දෙනාගේ වටේට ගමන් කරන්න මේ වෙනකොටත් සමත් වෙලා තිනවා. එෙහිදී පැතුම් නිස්සංග ලබාගත් විශිෂ්ට ශතකයේ නිසාවෙන් වාර්තා පොත් අලුත් ශතකයක් බවට එම ශතකය පත් වුණා. එෙහිදී මෙවර 20 ලෝක කුසලානේ පළමු ශතකයේ බවට පත් වන්නේ පැතුම් නිස්සංග ලබාගත් මෙම ශතකය. ඊට අමතරව මෙම ශතකයත් සමගින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක දෙකක් ලබාගත් පළමු 20 ක්‍රීඩකයා බවට පත්වන්නද පැතුම් නිස්සංගට හැකියාවක් ලැබෙනවා. ඊට අමතරව 20 ලෝක කුසලානික ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබාගත් දෙවන ශතකයේ බවට පත්වන්නේත් මෙම ශතකයේ මීට පෙර මහේල ජයවර්ධන බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ශතකයක් ලබාගෙන තිබුණා. ඉන් අනතුරුව තමයි පැතුම් නිස්සංග ඊයේ තරගයේදී විශිෂ්ට ශතකයක් වාර්තා කරගන්නේ. ඔහුට අගනා සහායක් වෙමින් කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා ඊයේ තරගයේදී. එෙහිදී මෙවර 20 ලෝක කුසලානේ පිටි තරග තුනකින් අර්ධ ශතක තුනක් ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට කුසල් මෙන්ඩිස්ට හැකියාවක් ලැබෙනවා. ඒ ආකාරයට 20 ලෝක කුසලානය ඇතුළේ පිටිපිට අර්ධ ශතක තුනක් ලබාගත් ලෝකයෙන්ම පස්වෙනි ක්‍රීඩකයා, ඒ වගේම ශ්‍රී ලංකා දෙවෙනි ක්‍රීඩකයා බවට පත්වන්නටද ඔහුට හැකියාවක් ලැබෙනවා. ඒ අනුව ඔහුගේ මෙම අර්ධ ශතකයත් සමගින් ඔහු මෙවර 20 ලෝක කුසලානයේ පැඩිම ලකුණු ලබාගත් පිටිකරුවා බවටද පත් වෙන්න වාසනාව උදා කර ගන්නවා. කෙසේ වෙතත් ඊයේ තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තවත් අවාසනාවන්ත පුවතක් ලැබී තිබුණා. එෙහිදී පන්දු යවමින් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්න බවට පත් තිබෙන මතීෂ පතිරණ ආබාධයකට ලක් වුණා. එෙහිදී ඔහු තමන්ගේ පළමු පන්දු වාරයේ පළමු පන්දු හතර ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව තමයි ආබාධයකට ලක් වෙන්නේ. මේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු ඉන්න අනතුරුව ක්‍රීඩා පිටියේ පන්දු යැවීමේ කාර්යය නිරත වන්නේ නැහැ. ඔහු ක්‍රීඩා පිටියේ නිවත් වෙනවා. කෙසේ වෙතත් දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව ඔහුට බොහෝ දුරට මෙවර 20 ලෝක කුසලානේ ඉදිරි තරග අහිමි වීමේ වැඩි අවධානයක් පවතින බවට තමයි ශ්‍රී ලංකා වෛද්‍ය කමිටුව සඳහන් කොට තිබෙන්නේ. එෙහිදී ඔහු වෙනුවට බොහෝ දුරට මෙවර 20 ලෝක කුසලානේ තමන්ගේ ස්ථානය අහිමි වී ගිය නුවන් තුෂාරට නැවතත් කණ්ඩායමේ ස්ථානය ලැබීමට වැඩි ඉඩකඩක් ඇති බවට තමයි ඔවුන් සඳහන් කොට තිබෙන්නේ. මේට අමතරව මෙවර 20 ලෝක කුසලානේ ආරම්භයේදී මේෂාන් මාලිංගත් ඉන් අනතුරුව වනිදු හසරංගත් ආබාධයට ලක් වුණා. වනිදු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත මේ මොහොත වන විටත් ශ්‍රී ලංකා සංජිතයට ආදේශ කොට තිබෙනවා. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහස පහින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ශ්‍රී ලංකාව මෙවර 20 ලෝක කුසලානේ මීළඟ තරගයේ එළඹෙන 19 වෙනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතව තිබුණා. ඉතින් මේ පිළිබඳ වගේම ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු එසේනින් අපි ඔබ වෙත ගෙනීමට සූදානම්. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.